හයි good morning හැමෝටම. ඉතින් උදේම නැගිටලා මුලින්ම බුදු පහන තියලා තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම පරණ මල් ටික අයින් කරලා මල් කඩාගෙන ඇවිල්ලා බුදු පහනින් තියලා මම ඒ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඒ දවස මෙතනින් පටන් ගන්නවා කියන්නේ අමුතුවෙන් වරදක් නෑ. ඔන්න ඉතින් බුදුන් ඇඳලා ඉවරයි. ඊට පස්සේ ඉතින් කිරි එකක් එහෙම බීලා දවස පටන් ගන්න තමයි යන්නේ. හයි guys කොහොමද ඉතින් අද දවසේ වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ ඊයේ රෑ මේසෙ තිබ්බ විදිහ. හැබැයි අපි දැන් මේ ටිකම අස් කරලා ආයෙත් වැඩ ටික පටන් ගමු. ඉතින් මගේ දවස මම පටන් ගන්නේ මගේ පාඩම් මේසෙන්. ඒ හින්දා මම මුලින්ම කරන්නේ හඳුන් කූරක් පත්තු කරලා පාඩම් මේසෙ ළඟින්ම ගහගන්න එක. ඔන්න එහෙනම් වැඩ ටික පටන් ගමු. ආයේ පහක වැඩ ගොඩක් තමයි දැන් යන්නේ. එහෙනම් පටන් ගමු. ඔන්න ළමයි එක ලෙසන් එකකට මයින්ඩ් මැප් එකක් හදලා ඉවරයි. මේකේ ෆුල්ම ලෙසන් එකක් තනි කොලයකට අරගෙන ෂෝට් නෝට් එකක් විදිහට හදලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ ඉතින් ටී ටයිම් එකට පොඩි කෑමකුත් හම්බුණා. ඔන්න ඊට පස්සේ එළියට ගියාට පස්සේ තමයි දැක්කේ එළිය හොඳටම වහිනවා කියලා. ඉතින් වැස්ස කියලා නෑ. ඉතුරු වැඩ ටික මම කරන්න පටන් ගත්තා. ඉතින් මේ මල් ළඟ තියෙන්නේ ක්වෙක්ෂනරි බුක් එකක්. මේකේ මම සයන්ස් සබ්ජෙක්ට් එකේ ප්‍රශ්න හද සාමාන්‍ය ලෙසන් 2ක 3ක වගේ ප්‍රශ්න හද ඒවට මම උත්තර ලියනවා. ඉතින් මම හිතනවා මේ විදිහ ඇත්තටම ගොඩක් හොඳයි පාඩම් කරන කෙනෙක්ට මතක තියාගන්න මෙතඩ් එකක් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට මම ප්‍රශ්න හදලා මම ෂෝට් නෝට් එක අරන් බලනවා මම හදපු ප්‍රශ්න වලට මම ලියලා දෙන උත්තර හරිද කියලා. තවත් කෑමක් හම්බුණා ඉතින්. හරි ඉතින් අපි මේකත් කාලා ඉමු. ඔන්න ඉතින් ළමයි වැඩ ටික ඉවර කරලා වෙලාව බලද්දී වෙලාව තිබ්බ විදිහ තමයි මේ. ඉතින් මගේ වැඩ ටික අදින් ඉවරයි. මේ තියෙන්නේ මම කරන වැඩ මාක් කරන බුක් එකක්. සාමාන්‍ය ඔයාලත් මේ වගේ බුක් එකක් මේන්ටේන් කරන්න. එතකොට ඔයාලා මේ දවසට කොච්චර වැඩ ප්‍රමාණයක් කරලාද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ මේ සබ්ජෙක්ට් වල රිසල්ට් අඩු වෙනකොට ඔයාලට හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් guys ඔන්න අද දවසේ වැඩ ටික ඉවරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.